කොහොමද මගේ සෙට් ඉතින් හැමෝටම සුබ දවසක් කියලා කියනවා. ඉතින් අදත් පස්සේ අන්ඩර්ටික channel එකෙන් ආයෙත් අප්කමින් ඉවෙන්ට් ගන්නවා කියන වීඩියෝ එකක් ඉතින් මේ අප්කමින් ඉවෙන්ට් තේරෙන්න දැනගන්න මේ channel එක subscribe කරලා හැමෝත් එකම එකතු වෙන්න කියලා කියනවා. මොකද ඇත්තටම අපි කොච්චර වීඩියෝ දැම්මද දන්නේ නැහැ. අපේ channel එකට වීඩියෝ subscribe කරන්න වීඩියෝ views reach channel ඉතින් වීඩියෝ ඔක්කොම බලලා අපිට පොඩි උදව්වක් විදියට ඒ ඔයාලගේ යාළුවන්ට share කරලා අපිට හොඳ channel එකක් හදාගන්න උදව් කරන්න කියලා ඔයාලා හැමෝගෙම ආරාධනා කරනවා. ඉතින් ඊට හොඳ හැමෝටම තමයි ඉතින් මේක කියන්නේ. ඉතින් ඔයාලා හැමෝම හිත හොඳයි කියලා හිතන්න. ඒ හින්දා ඔයාලා හැමෝම අපිට උදව් කරලා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ හින්දා අපිට පොඩි උදව්වක් කරන්න සුපිරි channel එකක් හදාගන්න ඒකට කරන්න තියෙන්නේ ඔයාලා වීඩියෝ එක බලලා like එක දාන්න එක විතරයි. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යන්න අපි මුල්ම ඉවෙන්ට් එකට. ඉතින් අපිට මුලින්ම කියන්න තියෙන්නේ මේ ඉවෙන්ට් එක. මේ තමයි රෙස්ලිං කිට් එක ඉවෙන්ට් එක. ඉතින් මේ රෙස්ලිං කිට් එක ගැන කිව්වොත් පරණ කිට් වලින් තියෙනවා සුපිරිම රෙස්ලිං කිට් එක මෙතන තියෙනවා. ඉතින් මෙතන තියෙන කොටත් වලට ගොඩක් වෙන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන හැම එකම වෙනවා කියලා කියන්න බෑ. හැබැයි මෙතන තියෙන ගොඩක් වෙන්න පුළුවන්. ඉතින් මේව ගන්න ආස හැමෝම වගේ මේකට ඩයමන්ඩ් රෙඩි කරලා ඉන්න කියලා කියනවා. ඉතින් මේව ගන්න කීයක් ඇයිද කියලා හරියටම කියන්න බෑ. ඉතින් ටෝකන් කීයකට වගේ ඇයිද කියලා කියන්න බෑ. හැබැයි ඉතින් උපරිම ටෝකන් 200 300 තමයි මේකක් වෙන්නේ. මොකද මේ ඔයච්චර වටෙන කිට්ුත් නෙමෙයි ඉඳ. හැබැයි සුපිරි කිට් එකක් හදාගන්න ඕනේ කට්ටිය ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න කියලා හිනවා. ඉතින් ඊළඟට මම කතා කරන්න ලෑස්ති වෙන්නේ සුපිරිම ඉවෙන්ට් එකක් ගැන. ඉතින් හැමෝම දැනටවත් දන්නේ මම මේ කතා කරන්නේ ඕනේ ඉවෙන්ට් එක ගැන කියලා. ඉතින් මොකද අනිත් channel වලත් මේ ඉවෙන්ට් ගැන ගොඩක් වීඩියෝ දාලා තියෙනවා. දැන් අපි වලින් කතා කරන්න යන්නේ බ්ලඩ් මූන් ඉවෙන්ට් එකත් එක්ක ඉන්න තියෙන සොම්බි සමුරායි සහ සමුරායි බන්ඩල් තියෙන ඉවෙන්ට් එක. ඉතින් මේක හරියට වෙන්නේ අගෝස්තු 23 වෙනිදා කියලා තමයි දැන්ට ඩේට් එක කරලා තියෙන්නේ. ඉතින් මේ ඩේට් එක චුට්ටක් ඉතින් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාලටත් හිතාගන්න පුළුවන් ඉතින් එක දවසක් එහෙම වුණාට වැඩි එහෙම වෙන්නේ 99ක් විතර කවුරුම මේ ඩේට් එක. ඉතින් මේ සම්මුසමරා කිට් එක නම් කවුරුත් මොකක් අරගන්න එපා. මොකද ඒ තරම් වටින කිට් එකක් තමයි මේ සම්මුසමරා කියන කිට් එක. මොකද ඒ තරම් ලස්සනක් තියෙනවා. මේක හෙඩ් එක දාලා හොඳ කිට් එකක් හදාගන්න. ඉතින් බ්ලැක් ජෙසි දාලා මේක ඔළුව දාගත්තත් ඉතින් ආයේ වෙනම ගැම්මක් තියෙනවා. ඉතින් මේකත් ගන්න ඩයමන්ඩ් රෙඩි කරගෙන ඉතින් අපි ඊළඟ ඉවෙන්ට් එක විදියට කතා කරන්න යන්නේ. ඉතින් ඉමෝට් රොයල් එක ගැන. ඉතින් ඊළඟට එන්න තියෙන ඉමෝට් රොයල් එක විදියට හඳුන්වන්නේ මෙන්න මේ රජපුටුවත් එක්ක එන්න තියෙන අනෙත් ඉමෝට් තුන. හැබැයි ඉතින් මේක හරියටම කන්ෆර්ම් වුණා. හැබැයි මේකත් ආව සුපිරියක් තමයි. ඉතින් මුලින්ම ආව රෝසමල ඊට පස්සේ ලොලා ඒ වගේ සුපිරි ඉමෝට් රොයල් ගන්නවක් ආවා. ඉතින් මේක සුපිරි ඉමෝට් රොයල් එකක් වෙයි කියලා හිතනවා. ඉතින් මේ ඉමෝට් රොයල් එකවත් මේක ගන්න කවුද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේකට පරණ ඒවත් එක්ක තමයි ඇඩ් කරලා තියෙන්නේ. පරණ ඉමෝට් ටිකක් තමයි මේකට ඇඩ් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් ගොඩක් අය ගන්නවා නම් ගන්න. ඉතින් මේ රජපුටුව ඔයාලට වාසනාවක් තියෙනවා නම් පළවෙනි ස්පින් එකෙන් උනත් රජපුටුවම දෙන්න පුළුවන්. ඉතින් අපි එන ඊළඟ ඉවෙන්ට් එක ගැන කතා කරමු. ඉතින් මම ඊළඟට කතා කරන්නේ ෆෙරට් වීල් ඉවෙන්ට් එකක් ගැන. ඇත්තට මේ ෆෙරට් වීල් ඉවෙන්ට් එකටත් එක්ක ඉන්නේ ඇනිමේෂන් එකක්. මේ ෆෙරට් වීල් ඉවෙන්ට් එකත් එක්ක ඇනිමේෂන් එක ගැන ගොඩක් ගාලා තිබ්බා. ඇත්තට බිග් බොස් ඇනිමේෂන් එක තමයි මේ බිග් බොස් ඇනිමේෂන් එක ගැන ගොඩක් කට්ටිය බලාගෙන ඉන්න. ඉතින් ඒක ගැන අපි මේ වීඩියෝ එක අපි දැන් මේ කතා කරනවා. ඉතින් මේකටත් පොඩි සබ්ස්ක්‍රයිබ් කරලා දාලා වීඩියෝ එකක් කරන්න කියලා කියනවා. ඉතින් ඊළඟට අපි ඊළඟට එන්න තියෙන ඉවෙන්ට් එක ගැන කතා කරමු. මම ඔයාලා මහන්සිත් එක්ක. ඉතින් අපි මේ මහන්සියලා වීඩියෝ හදනවා ලෙමින්. ඉතින් වීඩියෝ බලලා තවක් කරන්න කියලා අපි ඉල්ලනවා. ඉතින් ඊළඟට එන්න තියෙන දෙකේ සොටි ස්කින් ටික ගැන. මේ දෙකේ සොටි ස්කින් ටිකක් එන්නේ තියෙනවා. ඉතින් අපි ළඟ මේ රතුපාට දෙකේ සොටි නම් තියෙනවා. ඉතින් ඔයා කැමති අය මේ දෙකේ සොටි ටිකක් ගන්න. ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න කියලා ඉල්ලනවා. කියන්නේ ඉතින් ඔයාලට කැමති නම් ගන්න එක ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ඔයාලා මගේ සෙට් එක හැමෝම ගන්න කියලා මම කියනවා. මොකද මේවත් ඉතින් සුපිරිම ගන්න ස්කින් ටිකක් තමයි. ඉතින් අපි එකක විදිහට තේරුම් තියෙන්නේ ඊළඟ ඉවෙන්ට් එක විදිහට වෙනම කිට් එක. ඉතින් මේ කිට් එක නම් සුපිරිම කිට් එක. ඉතින් මේ කිට් එක දාගෙන ගන්න පුළුවන් සුපිරිම ප්ලේ කෙනෙක් ලංකාවේ ඉන්නවා. ඉතින් දන්න කට්ටිය පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. සුපිරියට මොමන්ට් තියෙන ප්ලේ කෙනෙක් ඉන්න ලංකාවේ මේ කිට් එක දැන් ගන්න. ඉතින් ඔයාලත් ආස නම් තායිවාන් ස්ටයිල් එකට ගේම් ගන්න මේ කිට් එක අනිවාර්යෙන් ගන්න කියලා කියනවා. වැඩි වෙන්නේ උපරිම 200ක් 250ක් විතර වේටෝ ගන්න. ඊට වඩා නම් වැඩි වෙන්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ. ඉතින් මේ වගේ ෆෑන් එකට ස්කින් එකක් ඒ වගේ ගොඩක් දේවල් මේකත් එක්ක එන්න දෙනවා. ඉතින් එහෙනම් අපි ඊළඟට කතා කරන්නේ තව සුපිරි ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මේ ඉවෙන්ට් එකකට ගොඩක් අය කැමති කියලා මම හිතනවා. ඇත්තටම ඉතින් අපි ඊළඟට කරන්නේ ෆෙරට් වීල් එකත් එක්ක එන්න දෙනවා. එන්න මේ බ්ලඩ් මූන් ඇනිමේෂන් එක ගැන. ඉතින් බ්ලඩ් මූන් ඇනිමේෂන් එකට ගොඩක් කට්ටිය ආසයි කියලා කියනවා.
ඉතින් බ්ලඩ් මූන් ඉවෙන්ට් එකත් එක්ක මේ ඇනිමේෂන් එකත් එන්න තියෙනවා. ඉතින් ගන්න කට්ටිය හැමෝම මේකටත් රෙඩි වෙන්න. ඉතින් ඩයමන්ඩ් 1600 ක ඉඳලා මේකත් ඔයාලට ගන්න පුළුවන් වෙනවා. උපරිම ඩයමන්ඩ් 1600 කියන්නේ. ඊට කලින් මොතිනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට වැඩි ගන්න නැතුව මේක ගන්න පුළුවන්. ඒ වගේම අපෙන් ඔයාලගෙන් පොඩි දෙයක් ඉල්ලනවා. ඉතින් අපේ වීඩියෝ බලලා සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවන්ට ෂෙයා කරලා එකතු වෙන්න කියලා. ඉතින් අන්තම අපේ වීඩියෝ හදන්නේ හරි අමාරුයි. හැබැයි කවුරුත් වීඩියෝ බලන තරම ලොකු දුක් හිතෙනවා. අනික අපේ ෂෝට් වීඩියෝ එක කිව්වොත් ෂෝට් වීඩියෝත් වැඩි කට්ටිය බලන්නේ. ඉතින් දැන්වත් ඔයාලා ගිහිල්ලා අපේ ෂෝට් වීඩියෝ බලන්න. ඒකට සපෝට් එකක් දෙන්න කියලා කියනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම අපි ගේන තමයි හිතන් ඉන්නේ. අපේ වීඩියෝ ගේන තමයි හිතන් ඉන්නේ දිගටම. ඉතින් මේ වීඩියෝ ඔක්කොම බලන්න. channel එක subscribe කරලා දාන්න හැමෝටම කියලා. එයාලට subscribe කරන්න කියලා අපිට පොඩි සපෝට් එකක් දෙන්න කියලා කියනවා. Thank you.